හොඳයි. ඉතින් අනූප ඔන්න සුබ මොහොතින් කිරිදිරීමේ නැකතට චාරිත්‍රයට ලං වේගෙන එන්නේ. මතක් කරන්න ඕනේ දැන් මේ වෙනකොට ගෙදරින් දැන් අපි බලන් ඉන්න සියලු දෙනාත් මං හිතන්නේ ලෑස්ති වෙනම ඇති. පවුලේ හැමෝම එකට ඉඳගෙන එකම තැනකට ඇවිල්ලා කිරි ඉදිරීමේ නැකතට මේ චාරිත්‍රයට සූදානම් වෙනවා. විශේෂම දැන් අපි අර කලින් මතක් කළා වගේ කිරි උතුරනකොට අපිට අවශ්‍ය කරන දේවල් තියෙනවා. අපි මේකට මේ නැවුම් ඉතා පිරිසිදු කිරි තමයි පාවිච්චි කරන්නේ. සහ අලුත්ම කිරි මුට්ටියක් තමයි පාවිච්චි කරන්න ඕනේ. කලින් අවුරුද්දකම පාවිච්චි කරන්න හොඳ නෑ අනූප. ඔව් කවි. ඉතින් අපි අලුත් මුට්ටියක අලුත් ලිපක් බැඳලා පවුලේ කට්ටියත් එක්ක තමයි මේ කිරි ඉදිරීමේ චාරිත්‍රය සිද්ධ කරන්නේ. මාරි හෝටල් පරිශ්‍රයේ තමයි ඉන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න විනිල් වල්ගම්බල මහතා සයිම මැතිණිය සහ තවත් බොහෝ පිරිසක් අපිත් එක්ක මේ කිරි ඉදිරීමේ චාරිත්‍රය සිද්ධ කරන්න අපිත් එක්ක බැඳිලා ඉන්නවා නේද? හොඳයි. එහෙනම් දැන් ටිකෙන් ටික වෙලාවට ලං වෙන නිසා හැමෝම අද දවසේ මේ හරිම නැකත් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මොකද අපි වෙලාව හරියටම කියන නිසා. ඒ විශ්වාස